අපි එහෙනම් බලමු මෙන්න මේ රූප සටහනේ x වල අගය හොයන්නේ කොහොමද කියලා. හරි පුතේ. හොඳට අහගන්න. මේ තියෙන්නේ මෙන්න මේ ඡාප කොටස මගින් කේන්ද්‍රය මත ආපාතනය කරන කෝණය තමයි මෙන්න මේ අංශක 80යි කියලා කියන්නේ. ඒ වගේම ඉතිරි කොටස මත මේ තියෙන වෘත්තයේ ඉතිරි ඡාප කොටසනේ. ඒ ඉතිරි ඡාප කොටස මත ආපාතනය කරන කෝණය තමයි මෙන්න මේ කෝණය. මේ ඡාපයෙන් කේන්ද්‍රය මත ආපාතනය කරන කෝණය මේ කෝණය. ඒ වගේම වෘත්තයේ ඉතිරි ඡාප කොටස මත ආපාතනය කරන කෝණය තමයි මෙන්න මේ කෝණය. හරිද? එතකොට අපි දන්නවා ප්‍රමේයයක් කේන්ද්‍රය මත ආපාතනය කරන කෝණය ඉතිරි කොටස මත ආපාතනය කරන කෝණය වගේ දෙගුණයක්. ඒ කියන්නේ මේක 80යි නම් එහෙනම් මෙයා 80න් භාගයයි. මෙන්න මේ කෝණය අංශක 40යි. හරි. ඊට පස්සේ අපි දන්නවා මෙතන අංශක 40යි මෙතන අංශක 60යි නම් මෙන්න මේ තියෙන්නේ මෙන්න මේ ත්‍රිකෝණයේ බාහිර කෝණයක්. එතන අපි තව ප්‍රමේයයක් ඉගෙනගෙන තියෙනවා මේ බාහිර කෝණය සමාන වෙනවා අභ්‍යන්තර සම්මුඛ කෝණ දෙකේ එකතුවට. ඒ කියන්නේ පුතේ මෙයා 40යි මෙයා 60යි නම් මෙන්න මෙතන කෝණය අංශක 100යි. හරිද? දැන් අපිට ඕනේ x වලගේනේ. ඒතර x වලගේ හොයන්න නැවත අපි ගන්නවා අර මෙන්න මේ ත්‍රිකෝණයට ගත්තු ප්‍රමේයම මේ බලන්න. මේ තියෙන්නේ බාහිර කෝණය මේ ත්‍රිකෝණය සලකපුවහම මේ තියෙන්නේ අභ්‍යන්තර සම්මුඛ කෝණ දෙකේ එකතුව. එන අවසානයේ අපට ගන්න පුළුවන් x එකතු කිරීම 80 සමානයි අංශක 100යි. එතන අපට ගන්න පුළුවන් x එකතු කිරීම අංශක 80 සමානයි අංශක 100යි. එන එතනින් ගන්න පුළුවන් x සමානයි 100න් අඩු කරනවා 80ක් x වල අගය ලැබෙනවා හරියටම අංශක 20යි. හරිද? x වලට ලැබෙන්නේ අංශක 20යි.